විශේෂයෙන් අපිට සඳහන් කරන්න තියෙන්නේ මේ රජය අවුරුදු 5කට බලය ලබාගත් රජයකට EPF එක වගේ විශාල අරමුදලක් මහ බැංකුවෙන් ගලවලා මේ විශේෂයෙන් මේ කියන්නේ ෂෙයා මාකට් එකේ වගේ තැනක ආයෝජනය කරන්න තමයි උත්සාහ කරන්නේ. මේ වගේ රජයක් ඇත්තටම කම්කරුවෝ 90ක් වැඩිය මේ රටේ බලය දීපු රාජ්‍යයක් IMF එක සහ එම්ප්ලොයි ෆෙඩරේෂන් එක මේ දෙකේ අවශ්‍යතාවය වෙනුවෙන් මං හිතන්නේ මීට පෙර කිසිදු රජයක් පෙනී සිටලා ඇති කියලා. මේ විනාශකාරී ක්‍රමය ගැන අද මේ රටේ ස්වාධීන වෘත්ති සමිති සාකච්ඡා කරා. අපි තීරණයක් අරන් තියෙනවා මේ රජයේ මේ ප්‍රතිපත්තිය කෙසේ හෝ පරාජය කළ යුතුයි. ඒ කළ යුත්තේ මොකද? මේ රටේ කම්කරුවන්ට තියෙන විශ්‍රාම පැටුව ආරක්ෂා කිරීම අපේ යුතුයකම. බොහෝ කම්කරුවෝ දන්නේ නැහැ මේ රජය මොනවද කරන්න කියලා. හැබැයි මේ රජයේ ඉන්න කැබිනට් ඇමතිවරු දැනගත යුතුයි මහින්ද රාජපක්ෂත් මේක විශ්‍රාම වැටුපකට හරවන්න ගිය වෙලාවේ දසදහස් ගාණක් කම්කරුවෝ පාරට බෑලා මේක නතර කරා. ඒ වගේම තමයි රනිල් වික්‍රමසිංහත් මේ අදහසම පළ කරා 2016 ඔහුගේ මැතිවරණ ප්‍රකාශයේදී. මහ බැංකුවෙන් ගැලවිය යුතුයි. අපි තීරණය කළා තියෙන්නේ මේක මහ බැංකුව යටතේ තමයි තියෙන්න ඕනේ. ඒක තියෙන අඩුපාඩු නිවැරදි කළ යුතුයි. ඒ සම්බන්ධව විශේෂඥයෝ ඉන්නේ මහ බැංකුව තුලයි. ඔවුන් අතර තමයි මේක තියෙන්න ඕනේ. මේක පිටතට ගියොත් මේක එහෙම් පිටිම විනාශකාරී මේ ෆන්ඩ් එක එහෙම් පිටිම විනාශ වෙනවා. ඒක නිසා අපි මේ දෙන පණිවිඩය මේ රජයේ තේරුම් ගත යුතුයි. මේක කොහොම හරි පරාජය කරනවා අපිට ඇහුම්කන් දුන්නේ නැත්නම් මෙතන රැඳී ඉන්න සියලු වෘත්ති සමිති තීරණය අරගෙන තියෙනවා. මහපාරට බෑලා හරි මේක පරාජය කළ යුතුයි. අනිවාර්යෙන් අපි ඒක මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් කරන බවට මේ ප්‍රකාශ කරනවා. ස්තුතියි.